ශ්‍රී ලංකාවේ ගැමි පුරාවෘත්ත අතරේ තියෙනවා හරිම අපූර්ව කතාවක්. ආදරය, ඛේදවාචකය සහ භක්තිය එකටම කැටිවුණු කතාවක්. අද අපි කතා කරන්න යන්නේ ඒ දුනුමාලි දේවතාවියගේ පුරාවෘත්තය ගැනයි. මිතන්නකෝ එකම කතාවක බිසෝවරු 7 දෙනෙක් ඉන්නවා. ඒත් වන්දනාවට ලක් වෙන්නේ එකම දේවතාවියක් විතරයි. එහෙම වෙන්නේ කොහොමද? මේ අභිරහස පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? අපි ඒ ගැන හොයලා බලමු. හැම පුරාවෘත්තයකටම තියෙනවා ඒක පටන් ගත්ත තැනක්. ඒකටම ආවෙනික භූමියක්. මේ කතාවේ තිඹිරිගේ වෙන්නේ අපේ ලංකාවේ ඓතිහාසික ප්‍රදේශයක් වෙන සියනෑ කෝරළය. ඉතින් සියනෑ කෝරළේ මිනිස්සු ගෞරවයෙන් වන්දනාමාන කරනවා දුනුමාලේ බිසෝ බණ්ඩාර දේවියන්ට. ඇත්තට මේ දේවියන්ගේ කතාව පටන් ගන්නේ ආදරයයි ඛේදවාචකයයි දෙකම එකට මුසු වුණු හරිම නාටකීය සිදුවීම් මාලාවකින්. හරි. දැන් අපි යමු මේ පුරාවෘත්තය හරියටම. මේකේ ගැඹුරටම කිමිදුනහම අපිට හම්බ වෙන්නේ ආදරය, යුද්ධය සහ හැමදේම වෙනස් කරපු දරුණු වරදවා වටහා ගැනීමක් ගැන කතාවක්. කතාව පටන් ගන්නේ ප්‍රදේශාධිපති රජ කෙනෙකුයි එයාගේ ආදරණීය බිසෝවරු 7 දෙනයි වටා. හැබැයි ඉතින් ඒ සතුටට බාධා කරමින් රජතුමාට යුද්ධයක් නිසා මාලිගාව දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් යුද්ධෙට යන්න කලින් රජතුමා එයාගේ බිසෝවරු එක්ක දෛවෝපගත ගිවිසුමකට එළඹෙනවා. මම දිනුවොත් සුදු කොඩියක් පෙන්නෙයි. පෙරදුනොත් රතු කොඩියක්. මේ වචන ටික තමයි මුළු රාජධානියේම අනාගතය තීරණය කළේ. සංඥාව හරිම සරලයි නේද? සුදු කොඩිය ජයග්‍රහණය, රතු කොඩිය පරාජය. හැබැයි මේ සරල පාට දෙක පිටිපස්සේ ජීවිතයයි මරණයයි අතර තීරණයක් හැංගිලා තිබුණා. බලන්න මේ සිදුවීම් පෙළ ගැහිලා තියෙන විදිය කොච්චර ශෝචනීයද කියලා. රජතුමා හිතුවටත් වඩා ලේසියෙන් දිනනවා. ඒත් ජයග්‍රහණීය දන්වන්න යවපු පණිවිඩකරු ප්‍රමාද වෙනවා. ඉවසගන්න බැරි වුණ රජතුමා බිසෝවරුන්ව පරීක්ෂා කරන්න රතු කොඩියක් උස්සනවා. අන්න ඒක තමයි බිසෝවරුන්ගේ අවසන් තීරණයට පාර කපන්නේ. රජතුමා මැරුණා කියන වැරදි ආරංචිය විශ්වාස කරපු බිසෝවරු 7 දෙනාම තමන්ගේ ස්වාමියා නැති ලෝකික ජීවත් වෙන්න කැමති උනේ නැහැ. ඒ භක්තිය කොච්චරද කියනවනම් ඒ හැමෝම එකට මරණය තෝරගත්තා. ඒත් ඒ සාමූහික ඛේදවාචකයෙන් මැද්දේ දෛවය හරි පුදුම පෙරලියක් ලෑස්ති කරලා තිබුණා. ඒ බිසෝවරු 7 දෙනාගෙන් එක්කෙනෙක් හාස්කමකින් වදී මරණයෙන් බේරුණා. හරි. දැන් අපි යමු කතාවේ ඊළඟ කොටසට. මේ පරිච්ඡේදයෙන් කියවෙන්නේ මේ ඛේදවාචකයන් පස්සේ ඇතිවුණු පරිවර්තනය ගැන. දිවි ගලවාගත් බිසව බේරුණු විදිහත් ඇත්තටම ආශ්චර්යයක්. එයා ගැබිනියක් වෙලා හිටියේ වැටෙනකොටම අතෙක් කියන්ගේ වැදිලා වන ලැහැබකට විසුණුනක තමයි එයාගේ ජීවිතේ බේරෙන්න හේතු වුනේ. මෙතරදි තමයි ප්‍රදේශයේ ප්‍රජාවගේ උදව්ව ලැබෙන්නේ. ගමරාල කෙනෙක් දිවි ගලවාගත්තු බිසවටයි එයාගේ දරුවටයි රැකවරණය දෙනවා. දුනුමාලේ කියන නම හැදුනේත් හරිම අපූර්ව විදිහට. තමන්ගේ බිසවයි පුතයි හම්බුණු රජතුමා උදව් කරපු ගම්රාලට කෘතගුණ සලකන්න තමන්ගේ රන් මාලේ තෑගි කළා. අන්න ඒ දුනුමාලේ තමයි පස්සේ කාලෙක දුනුමාලේ නමින් ගමක් බවට පත්ුනේ. බලන්න ඛේදවාචකයක් කොහොමද වන්දනාවක් බවට පත්වලා තියෙන්නේ කියලා. මිනිස්සුන්ගේ ගෞරවයයි භක්තියයි නිසා මේ බිසූරු ටික දේවත්වයට ඔසවලා තිනවා. හරි. දැන් අපි මේ පුරාවෘත්තයේ වර්තමාන බලපෑම මොකද්ද? ඒක අදට කොච්චර අදාළද කියන එක ගැන අවධානය යොමු කරමු. අදටත් ඒ බිසෝවරු 7 දෙනාගේ ආත්මයන් එකට එකතු වෙලා දුනුමාලි දේවතාවි නමින් එකම බලවත් දේවතාවයක් විදිහට ප්‍රදේශවාසීන්ගේ වන්දනාවට පාත්‍ර වෙනවා. ප්‍රදේශවාසීන්ගේ දිනදා ජීවිතේ දුනුමාලේ දේවතාවිය එක්ක තදින් බැඳිලා තියෙන්නේ. සරුසාරස් වෙන්නක් බලාපොරොත්තුෙන් නැතිවුණු හරකෙක් හොයාගන්න, ඒ වගේම ජීවිතයේ හැම හොඳ නරක දෙයකදීම ඒ අය පිහිට පතන්නේ අයගෙන්. පුරාවෘත්තයට අනුව මේ කතාවේ උරුමය තවත් ඉස්සරහට යනවා. දිවි ගල්ලවාගත් බිසවගේ පුතා පස්සේ කාලයක සකල කලා වල්ලභ කියන ප්‍රකට රජ කෙනෙක් වුණා කියලාත් විශ්වාසයක් තියෙනවා. දුනුමාලේ දේවතාවියගේ කතාව අපිට හරිම වැදගත් ප්‍රශ්නයක් ඉදිරි කරනවා. අතීතයේ වුණු ඛේදවාචකයක් කොහොමද වර්තමානයේ ජීවමාන ඇදහිල්ලක් බවට පත්වෙන්නේ? ඒ මතකයන් පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගේ ජීවිත හැඩගස්වන්නේ කොහොමද?